ඩුබායි වලින් ප්‍රොපර්ටි එකක් ගන්න එකේ ලංකාවේ කොළඹින් ප්‍රොපර්ටි එකක් ගන්න එකේ ප්‍රයිස් එකේ ලොකු වෙනසක් තියෙනවද? ගොඩක් කට්ටිය දන්නේ මේ ඩුබායි වලින් ප්‍රොපර්ටි එකක් ගන්න කෝටි ප්‍රකෝටි ගාණක් ඕනේ කියලා. අනිවාර්යෙන් ඩුබායි කියන්නේ ඉතාමත්ම දියුණුම රටක්. මේ වගේ ප්‍රොපර්ටි එකක් තියෙන එක ඇත්තටම පට්ට ඒ කියන්නේ මාර වාසියක් මේ වගේ රටක ප්‍රොපර්ටි එකක් තියෙන එක. හැබැයි තවමත් ඩුබායි ප්‍රොපර්ටි ප්‍රයිස් එක අර නිව්යෝර්ක්, ජපාන්, ස්විට්සර්ලන්ත තරම් වැඩි නැහැ. කෝටි 8ක්වත් තියෙන අපිට හොඳ අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔකට කෝටි 8ක් තමයි ගන්න අපාර්ට්මන්ට් එකට ඉන්වෙස්ටර් වීසා එකකුත් හම්බ වෙනවා. ඒ වගේම ඔකට ෆැමිලි එකට ස්පොන්සර් කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේ කෝටි 8ක් විදන් කරලා ගද්දී අඩුම ගානේ 7ක් 8ක් 10ක් අඩුම ගානේ රෙන්ටල් ඉන්කම් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි කෝටි 8ක් විදන් කරලා ගත්තොත් අපාර්ට්මන්ට් එකක් අඩුම ගානේ අවුරුද්දට ලක්ෂ 80ක්වත් රෙන්ට් එකකින් අපිට හොයාගන්න පුළුවන්. හැබැයි මේ ලක්ෂ 80 රුපියලක්වත් ටැක්ස් එකක්වත් ගෙවන්න නැහැ. ඒක ඇත්තටම හොඳ දෙයක් ලංකාවේ අපේ එන්ටර්ප්‍රිනියර්ස්ලාට. අපිට ලංකාවේ ඩොලර්ස් යවන්න පුළුවන් මේ ඉන්කම් එකෙන් මේ රෙන්ටල් ඉන්කම් එකෙන් ලංකාවේ ඩොලර්ස් යවන්න පුළුවන්. ඒ වගේම මේ අපාර්ට්මන්ට් මේ ගානට හැමදාම තියෙන අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. අපිට 30 40 වැඩියෙන් විකුණලා තමයි ඩබල් වෙන්න පුළුවන්. වැඩියෙන් විකුණලා ඒකත් අපේ ලංකාවට හොඳ අපිට ඩොලර්ස් යවන්න පුළුවන්. ඒකම අපේ මේ එන්ටර්ප්‍රිනියර්ස්ලා ලංකාවේ බිස්නස් සෙට් එකට කියන්නේ ඩුබායි වල ඉන්වෙස්ට් කරන්න බය වෙන්න එපා. අපේ මේ මොනවා ග්ලෝබල් එකත් එක්ක ටච් එකකින් ඉන්න මම මේ අවුරුදු 20ක් ඉන්න මම බොක්කෙම උදව් කරන්න. මොකද මම කැමති අපේ ලංකාවේ කට්ටිය අරන් ප්‍රොපර්ටි අරන් බිස්නස් ඕපන් කරලා දියුණු වෙනවා. අපි අනිවාර්යෙන් උදව් කරනවා අපිත් එක්ක ටච් එකකින් ඉන්න. අපි VIP කෝල් එකක් දාලා විස්තර කතා කරන්න පුළුවන්. එහෙනම් ජය වේවා. ලංකාවට ජයෙන් ජය.